හායි කොහොමද ඉතින් කලින් වීඩියෝ එකේ අපි හදපු soil mixture එක use කරලා කොහොමද earthing up කරන්න කියලා මේ වීඩියෝ එකේ බලමු. මේක කරන්න කලින් අලපැල වැටේට තියෙන වල්ගස් ටික සේරම අයින් කරගන්න. දැන් ඉතින් හදපු පස් මිශ්‍රණය අරගෙන අලපැලවල කඳ වැහෙනකම් කොළ මට්ටමට වෙනකම් පුරවන්න තමයි තියෙන්නේ. ඔයාලා දන්නවද ඇයි මෙහෙම කරන්න කියලා? පළවෙනි එක තමයි අපි මේ විදිහට කරේ නැති වුනහම හැදෙන අලවලට පස් අඩු හින්දා ඒවා හිරු එළියට නිරාවරණය වෙනවා. එහෙම වුණාම ඒ අල කොළ පාට වෙලා ඒ වගේ සොලනීන් කියන විෂ ද්‍රව්‍ය හැදෙනවා. මේවා අපිට කැමට ගන්න හොඳ නැහැ. දෙවෙනි එක තමයි මේ විදිහට අල පැලවලට පස් දාපුවාම වැඩිපුර අල ප්‍රමාණයක් හැදෙනවා. පුටා කැඩුණ නේද පැලයක්? ඒවා ඉතින් එහෙම තමයි. අනිත් එක තමයි මෙහෙම කරාම ගස් ලොකු වුණාම කඩාගෙන වැටෙන්නෙත් නැහැ. වල් පැල ඇටි හැදෙන්නෙත් නැහැ. වැඩේ කරලා ඉවරුණාට පස්සේ පස් ටික තද වෙන්න මේ විදිහට වතුර ටිකක් දාගන්න ඕනේ. අල පැල ටිකට මොකද වෙන්නේ කියලා ඉස්සරහට බලමු. කොල්ලා එහෙනම් ගියා. බයි.